හෙලෝ ගයිස් ට්‍රැකා වර්ල්ඩ් එකෙන් අද අපි ඔයාට අරන් එන්නේ ලෝකේ තියෙන ජනප්‍රියම සූදු ක්‍රීඩා පහ ගැන. ඉතින් ඔයා දන්නවනේ මේ දවස්වල කැසිනෝ ඔන්ලයින් බැටින් ගේම්ස් ගැන හැම තැනම කතා බහට ලක් වෙනවා කියලා. ඉතින් අපි අද බලමු ලෝකේ තියෙන ජනප්‍රියම සූදු ක්‍රීඩා පහ මොනවද කියලා. විශේෂයෙන්ම කියන්න ඕන මේ සූදු ක්‍රීඩාවන් බිලියන ගණන් වියදම් කරලා මිනිස්සු සෙල්ලම් කරනවා වගේම එක රැයකින් සල්ලි තියෙන කෙනෙක් සල්ලි නැති කෙනෙක් කරන්නත් සල්ලි නැති කෙනෙක් බිලියනපතියෙක් කරන්නත් මේ සූදු ක්‍රීඩාවන්ට පුළුවන්. ඉතින් එන්න වීඩියෝ එක බලමු. අපි ට්‍රැකා වර්ල්ඩ් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ අතරින් පළවෙනි තැනට එන්නේ ස්ලොට් මැෂින්. මේක කැසිනෝ එකක ගිහින් බලන හැමෝම දකින ලොකු වර්ණවත් යන්ත්‍රයක්. පෙරලෙන රෝද 3ක් සහ 4ක් තියෙන මේ ගේම් එක පියෝ ලක් එකක්. ඔයාට බලන්න ලස්සනට පේන්න පුළුවන් වුණත් ජය ගන්න ඉතාමත් අමාරුයි. ඒත් ලෝකයේ බොහෝ අය මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා කිව්වොත් හරියටම හරි. විශේෂයෙන්ම ඔන්ලයින් ස්ලොට් ගේම් වලට ගොඩක් අය ඇබ්බැහි වෙලා ඉන්නවා. ජනප්‍රියම සූදු ක්‍රීඩා අතරින් දෙවන තැන හිමි වෙන්නේ පෝකර් කියන සූදු ක්‍රීඩාවට. මේ ගේම් එක ලක් එකට විතරක් නෙවෙයි, Tamanගේ මොලේ පාවිච්චි කරලා බුද්ධිය යොදාගෙන කරන්න ඕන ගේම් එකක්. විශේෂයෙන්ම බල්ෆ් එක සහ තීරණ ගැනීමේ හැකියාව විශේෂයෙන්ම මේ පෝකර් ක්‍රීඩාවට බලපානවා. විශාල ලෝක තරගාවලි පවා තියෙනවා වගේම වර්ල්ඩ් පෝකර් සීරියස් කියලත් මේ විදිහට තරගාවලි හැදලා තියෙනවා. මේකෙන් කෙනෙක් මිලියන ගණන් මුදල් දිනනවා. හැබැයි තවත් කෙනෙක්ගේ සල්ලි නැත්තටම නැති වෙලා යනවා. මේ විදිහට ජනප්‍රියම සූදු ක්‍රීඩා අතරින් තුන්වෙනි තැන හිමි වෙන්නේ රූලට් කියන ක්‍රීඩාවට. මේක පරණම සූදු ක්‍රීඩාවක්. කළුවටද රට්ටුවටද අංක කුමටද කියලා තීරණය කරලා පන්දු යවන්නෙක් බෝලය නිකුත් කරනවා. එතනින් යන අංකය මත ඔයා ජය ගන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා. වගේම එකපාරක් ජයග්‍රහණයක් ලබා ගන්න කෙනෙකුට තවත් පාරක් Tamanගේ ජීවිතයම ඉතා පහසුවෙන් අහිමි වීමේ ඉඩකඩක් මේ රූලට් කියන සූදු ක්‍රීඩාවේ තියෙනවා කිව්වොත් හරියටම හරි. ඒ වගේම තමයි බ්ලැක් ජැක් කියන සූදු ක්‍රීඩාව 4 වෙනි ස්ථානයේ හිමි කරගන්නවා. විශේෂයෙන්ම මේකේ අරමුණ වෙන්නේ අපේ කාඩ් වල එකතුව 21ට ආසන්න වීම. ඩීල එකකට වඩා අඩු දියුණු නැති අගයක් ලැබුණොත් අපි ජය ගන්නවා වගේම මේකේ ලක් එකක් වගේ පේන්නත් මෙතන තීරණ ගන්න එක අතිශය වැදගත් වෙනවා. සූදු ක්‍රීඩා අතරින් ජනප්‍රියම 5 වෙනි සූදු ක්‍රීඩාව වෙන්නේ හෝස් රේසින් බැටින්. එහෙම නැත්නම් අශ්ව පන්දම් පන්දම. විශේෂයෙන්ම අශ්වය දිවෙන තරඟ බලනකොට තවත් අය ඔය අශ්වයා ජය ගන්නවද කියලා පන්දම් යවනවා. ඒ කියන්නේ ඔට්ටු අල්ලනවා. මේ ක්‍රීඩාව ලෝකයේ පැරණිම සූදු ක්‍රීඩා වලින් එකක්. තවත් කෙනෙක් විශාල මුදලක් ජය ගන්නවා වගේම තවත් කෙනෙක්ට විශාල මුදලක් මේ සූදු ක්‍රීඩාව හරහා නැතිවීමේ ඉඩකඩක් තියෙනවා කිව්වොත් හරියටම හරි. ඉතින් යාළුවනේ මේවා තමයි ලෝකයේ තියෙන ජනප්‍රියම සූදු ක්‍රීඩා. විශේෂයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙද්දි මම ඔයාලට මතක් කරන්න ඕන සූදු ක්‍රීඩාව කියන්නේ විනෝදයක් පමණක් විතරයි. ඒක ජීවිතේම කරගන්න කිසිම දාක හිතන්නවත් එපා. මේකෙන් Taman උපයගත්තු දේවල්, Tamanගේ ජීවිතයේ අවුරුදු ගාණක් තිස්සේ ළඟා කරගත්තු දේවල් එක නිමේෂයකින් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයත් මේ වීඩියෝ එකට කැමති නම් අපිට ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙවෙයි අපේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.